හයි කොහොමද ඉතින් ඔයාලට ඇන්ඩ්‍රියස් හරි අපි අලුත් වීඩියෝ එකකින් අද ඔයාලා ගාවට ආවේ ඉදිරියේදී එන වෙඩින් කාලයට ඔයාලට ලස්සනට හැඩ වෙලා යන්න ලස්සන අලුත් සාරි ඩිසයින් ටිකක් අරගෙන තමයි අද අපි ඔයාලා ගාවට ආවේ. මුලින්ම මම පෙන්නන්නම් ඔයා ලස්සන මනාලියක් නම් ඔයා ලස්සන මනමාලයෙක් නම් ඔයාගේ අම්මා තාත්තත් ලස්සනට හැඩ වෙලා යනවට ඔයාලා හරි කැමතියි. එතකොට අම්මට අඳින්න පුළුවන් ලස්සන වෙඩින් සාරි කලෙක්ෂන් එකක් ඉස්සෙල්ලාම මම ඔයාලට පෙන්නන්නම්. ඔයා ලස්සන කැන්ඩියන් සාරියකින් හැඩවෙන මනමාලියක් නම් ඔයාගේ අම්මටත් කැන්ඩියන් විදිහට සාරියක් අඳින්න අපි අද ඩිසයින් ටිකක් පෙන්නන්නම්. සාරිය අඳින අයටත් තියෙනවා ඩිසයින් ටිකක්. ඒත් එක්කම පෙන්නන්නම්. මේක ඔසරියට අඳින්න ආපු සාරි එකක්. පර්ල් වර්ක් එකක්. ලස්සන වර්ක් එකක් තියෙනවා. මේකේ ප්‍රයිස් එක 7250ක් වගේ මුදලකට තමයි ඔයාලට ගන්න පුළුවන්. මේ පෙන්නන හැම සාරි එකක්ම අපේ ෂෝරූම් 4ෙන්ම ඔයාලට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඊළඟ සාරි එක පෙන්නන්නම්. ලස්සන වර්ක් එකක්. ඒ වගේම ලස්සන බෝඩ් එකක්. මේක ඔසරියට තමයි වඩාත් සුදුසු. සාරිය අඳින්න කැමති කෙනෙක් නම් මේක සාරියට අඳින්නත් පුළුවන්. සාරිය මේ විදිහට තමයි එන්නේ. ජැකට් පීස් එක සාරිය එකෙන්ම තියෙනවා. මේ සාරිය එක 11500ක් වෙන මුදලකට අපේ ඕනම බ්‍රාන්ච් එකකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේකත් ඒ හා සමානම සාරිය එකක්. හෙඩ් පීස් වර්ක් එක සහ බෝඩ් එක තමයි ගොඩක් සාරීස් වල වෙනස් වෙන්නේ. මේකත් බ්‍රොකේඩ් සාරි එකක්. මේක 8300ක් වෙන මුදලකට අපේ ඕනම බ්‍රාන්ච් එකකින් වලට මිලදී ගන්න පුළුවන්. මේක ටිකක් ඊට වඩා වෙනස් සාරි එකක් වගේම වෙනස් කලර් එකක්. අර සාරිස් පෙන්නුවේ මම වයිට් කලර් එකකින් වගේනේ. මේක නිකන් බේජ් කලර් එකක් වගේ. ගෝල්ඩ් කලර් වර්ක් එකක් තමයි තියෙන්නේ. මේකත් සාරි ඔසරි දෙකම අඳින්න පුළුවන්. ඔසරියට වඩාත් ලස්සනයි. මේකේ මැද ඩිසයින් එකකුත් යනවා බ්‍රොකේඩ් අයිටම් එකක් නිසා. මේක 7980ක් වෙනි මුදලකට ඔයාලට අපේ ඕනම ෂෝරූම් එකකින් මිලදී ගන්න පුළුවන්. මේකත් විචිත්‍ර මැටීරියල් එකකින් ආපු ලස්සන වෙඩින් සාරි එකක්. ස්ටෝන් වර්ක් එකක් ගිහින් තියෙනවා. එතකොට ඒ වගේම එම්බ්‍රොයිඩර් වර්ක් එකකුත් මේකේ තියෙන ස්ටෝන් වර්ක් එකත් එක්ක එම්බ්‍රොයිඩර් වර්ක් එකක් මේකේ ගිහින් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ එම්බ්‍රොයිඩර් වර්ක් එකයි ස්ටෝන් වර්ක් එකයි දෙකම තියෙනවා. මේක 8200ක් වගේ මුදලකට අපේ ඕනම බ්‍රාන්ච් එකකින් වලට මිලදී ගන්න පුළුවන්. මේකත් ස්ටෝන් වර්ක් එකක්, එම්බ්‍රොයිඩර් වර්ක් එකක්, සාරිය පුරාම එම්බ්‍රොයිඩර් වර්ක් එකක් තියෙනවා මේකේ. මේක 7980ක් වෙනි මුදලකට අපේ ඕනම බ්‍රාන්ච් එකකින් වලට මිලදී ගන්න පුළුවන්. මේක මං ඉස්සෙල්ලා පෙන්නපු වයිට් සාරි එකේම බේජ් කලර් එක. ප්‍රයිස් එකත් ඒ විදිහමයි. කලර් එක විතරයි වෙනස් වෙන්නේ. කලින් පෙන්නපු සාරි එකේම බේජ් කලර් එක. වයිට් සාරිස් වලට වයිට් කලර් එකට අකමැති නම් ඔයාලට මේ වගේ කලර් එකකට උනත් යන්න පුළුවන්. මේකත් මං කලින් පෙන්නපු සාරි එකේම ගෝල්ඩ් කලර් එක. ඔයාලා වයිට් එකට අකමැති නම් ගෝල්ඩ් කලර් එක අපේ ඕනම බ්‍රාන්ච් එකකින් ගන්න පුළුවන්. ඒ වගේම ඉන්දියන් අඳින්න කැමති කෙනෙක් නම් ඔයා මේක ඉන්දියන් අඳින්න පුළුවන් ලේස් සාරි එකක්. ස්ටෝන් වර්ක් එකක්, එම්බ්‍රොයිඩර් වර්ක් එකක්. ටීට්ස් වලට ලස්සනට ඩිසයින් එක එනවා. මේක 14500ක් වෙනි මුදලකට අපේ ඕනම බ්‍රාන්ච් එකකින් මිලදී ගන්න පුළුවන්. ඒක එන්ගේජ්මන්ට් බ්‍රයිඩ් කෙනෙක් නම් එහෙම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් සාරි එකක් මම කලින් පෙන්නුවේ. මේකත් එන්ගේජ්මන්ට් බ්‍රයිඩ් කෙනෙක්ට උනත් පාවිච්චි කරන්න පුළුවන් සාරි එකක්. මේ සාරි එකටම එම්බ්‍රොයිඩර් වර්ක් එකක් සහ ස්ටෝන් වර්ක් එකක් යනවා. මේක ජෝර්ජට් මැටීරියල් එකට තමයි සාරි එක වර්ක් කරලා තියෙන සම්පූර්ණයෙන්ම. මේක බ්‍රයිඩ්ගේ අම්මට සාරියට වගේ අඳින්න පුළුවන්. ඒ වගේම එන්ගේජ්මන්ට් වලට වගේ අඳින්නත් පුළුවන්. වයිට් කලර් සාරි එකක්.
මේක 23,980ක් වැනි මුදලකට ඔයාලට අපේ බ්‍රාන්ච් වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම වෙඩින් එකකට යන්න ඉන්න ඔයාලටත් සාරි අඳින්න, ඔසරි අඳින්න ලස්සන සාරි ඩිසයින් අපි ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එතෙක් ඔයාලට සුබ දවසක්.